විශේෂයෙන්ම රජරට ප්‍රදේශයේ අති විශාල ජනතාවක් ගොවිතැනින් ජීවත් වෙනවා. මේක කවුරුත් දන්නා කරුණක්. හැබැයි නොවින්දිනා දුක් සෑමදාම පාහේ සෑම මාධ්‍යයක් තුළින්ම සමාජ මාධ්‍යයන් වලින් හෙළිදරව් වෙනවා. ඊට ලැබෙන නිසි විසඳුම් ඉතාමත්ම ඉබිගමනේ. ඇයි මේවට වුන්කන් නොදෙන්නේ? ඇතැම් ගොවියෝ බඩේරුඟු අක්කර 25 30 40 වගා කරලා තියෙනවා. දවල් කාලෙට රිලවුන්ගේ ප්‍රශ්න, රාත්‍රී කාලයට වනාලිගේ ප්‍රශ්න, නිදි වර්ජිතව මාස 3ක් මේ දෙසැම්බර් මාසයේ වෙන විට වගා මාස් කන්නේ වෙන විට ඔවුන් දුක් විඳිනවා. මේම ඇති වෙනකම් පුවත්පත් මගින් පළ වෙනවා. හැබැයි කිසිදු බලධාරීන් නිසි විසඳුමක් නැහැ. ඇතැම් විට ගමක් වට කරලා අලි වැටක් ගන්නවා. සමහර විට අලි වෙඩි ලබා දෙනවා. සමහර විට රජයෙන් නිත්‍ය අනුකූලව තුවක්කුවක් ලබා දෙනවා. ඒ ඔස්සේ ඒ පිටිපස්සේ තිබෙන්නේ තම නීතියක්. සතෙක් මැරුවොත් දණ්ඩනයක් ලැබෙනවා. සතෙකුට ගිනි තිබ්බොත් දණ්ඩනයක් ලැබෙනවා. මේ පිළිබඳව කතා කරන්න විවිධ ස්වේච්ඡා සංවිධාන සතුන් වෙනුවෙන් විවිධ සංවිධාන ඉදිරිපත් වෙනවා. මේ කෙසේ වෙතත් මේ දුක් ගැහැට විඳින ගොවියාගේ වෘත්තිය එක වසරක් තුල නැවැත්වුවොත් මේ රටේ ජනතාව බහුතරයක් කුසගින්නේ. ඒ ගැන හිතන්නේ නැත්තේ ඇයි? ඇතැම් ගොවීන් තමුන්ගේ කනකර ආභරණ බැංකුවලට උකස් තියලා කොයිතැන් කරලා ආදායම් හොයලා ඒ ආර්ථික මධ්‍යස්ථාන තුළින් මුළු මහත් රටටම බෙදාහැරීමක් සිදු කරනවා. රටේ ඉන්න ජනතාව ඒවා භුක්ති විඳිනවා. ආහාර වලට ගන්නවා. තවත් කොටසක් අපනයින කිරීමට යොදා ගන්නවා. මේ රටට ආදායමක් ලබා දෙනවා. අති විශාල දුක්ඛන්දරාවක් ගෙවන මේ ගොවියා දිවා කාලෙත් රාත්‍රී කලෙත් නිදි වර්ජිතව ජීවත් වෙනවා. වනසතුන්ගේ ගැටලු නිසා. ඒ විතරක් නෙමෙයි. තමන් ගැටලුවට උන්ට දැන් නිර්මාණය වෙමින් පවතිනවා. විදේශීය රටවලින් ගෙන්නන බීජ ඇතැම් බීජ මිල අඩුයි. සමහර බීජ මිල වැඩි. මිල වැඩි බීජ වලට විවිධ රෝගාබාධ හට ගන්නවා. දිලීර වැනි රෝග හට ගන්නවා. ඒවට යොදන බෙහෙත් ඖෂධ වල මිල වැඩි. ඒවට එම වගාවක් කරන්න යොදන පිරිවැය අධිකයි. හැබැයි වෙළඳපළට නිෂ්පාදනයක් කරගෙන ගියාම ඉන් ලැබෙන්නේ සොච්ච මුදලක්. අර ගමේ කතාවක් තියෙනවා. අපි කවදාවත් සියඹලා කැඩුවේ නෑනේ. අපි සියඹලා කඩලම නෑ. ඒ වගේ තමයි මේ කතාවත්. අපි ගොවිතැන් කරලත් නෑ. අපිට ගැටලු ඇත්තෙත් නෑ. මන සතුන්ගේ ප්‍රශ්නත් නෑ. හැබැයි වෙළඳපොලේ වෙළඳ භාණ්ඩ තිබෙනවා. ගොවියා ගැන අහන්න බලන්න කිසි කෙනෙක් නෑ. අද මහවිලච්චේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් රණෝරාව, සිවලාපිටිය, ඔයාමඩුව පැත්ත, තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් සිවලා කොළම, ගල් කොළම, ඌරාකොටේ ඔය වැනි ප්‍රදේශවල විශාල ලංකාවේ මේ විශේෂයෙන්ම මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හැමතැනම ගොවිතැන බතින් ජීවත් වෙනවා. හැබැයි හැමදාම උද්ඝෝෂණ වනාලි වෙනුවෙන්. හැමදාම උද්ඝෝෂණ රිලව් වෙනුවෙන්. හැබැයි එළවලු මිලට නැගී හිටින්නේ නැහැ. උන් කීයකට හරි දීලා එනවා. ධර්මල්ලෝ ජීවත් කරනවා. ඒ විතරක් නෙවෙයි. ඔවුන් විවිධ රෝගාබාධ වලටපත් වෙනවා. වකුගඩු, පිළිකා, හදවත් රෝග වල පිළිකා. කවුද මේවට හුඟක් දෙන්නේ?
මාත්‍ය බලන්නකො මේ යායම හදලා තියෙන වට්ටක්ක. නමුත් දෙන්න හරි වෙලඳ පොලක් නැහැ. තියෙන කනකාර ඔක්කොම උකස් කරලා තමයි මේ හේන වගා කරලා තියෙන්නේ. තෙල් පොහොර බීජවල ඉඳලා ණය වෙලා තමයි මේ වගා කරලා තියෙන්නේ. නමුත් හරි වෙලඳ පොලක් නිර්මාණය වෙලා නැහැ. අපිට මේ වට්ටක ටික අලෙවි කරගන්න. හොඳ වෙලඳ පොලක් තියෙනවා නම් හොඳ බීජ ටිකක් මේ ලැබෙනවා නම් ගොවියට එහෙම වුණොත් මේ ගොවියා අසරණ වෙන්නේ මේ තරම්. අද අසරණ වෙලා ඉන්නේ රැටි සියලියල වෙලවා වට්ටක ටික කඩලා විකුණ ගන්න විදියක් නැහැ. හරියාකාර වෙලඳ පොලක් නැහැ. හදුවත් මොකද ලොකු වියදමක් යනවා තෙල් පොහොර වලට වට මේවට ඒක නිසා මේ නිසි මිලකට අපිට මේ අලෙවි කරගන්න විදියක් නැහැ. මොකද මේ ගෙවල් වල කුණු වෙලා යනවා. මේ මාකට් එකකට ගියත් හරියට මේ මිලකට විකුණ ගන්න නැහැ. මේ ගොඩක්ම කුණු වෙලා තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ රත්තරන් බඩු බව උගස් කරලා ඔක්කොම කරලා වගා කරාට මොකද මේ නිසි මිලකට අපිට මේක අලෙවි කරගන්න විදිහක් නැහැ. ඒක නිසා බලධාරීකින් අපි ඉල්ලා සිටින්නේ මේ අපිට මේ වට්ටක්ක දැන් කන්න නෙමෙයිනේ. ඒක නිසා මේ නිසි මිලකට විකුණ ගන්න සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න තමයි කියන්න තියෙන්නේ.